ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්, යහපත් දවසක්. අපි දිගටම බලමින් සිටින්නේ මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා. ඉතින් අපි ඊයේ දවසෙත් බැලුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපි හවුල් උරුමකාරී. පුත්‍රයන්ට මඟ පෙන්වනු ලබන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ විසින්. ඉතින් ඔබ දන්නවා ඔබ මේ පොළවේ විශාල උරුමයක් ලබා තියෙන කෙනෙක් කියලා. ඔබ දෙවියන් වහන්සේ ඔබේ පියාණන්, ඔබ දැන් උන්වහන්සේගේ පුත්‍රයෙක්. පුත්‍රයන්ට මඟ පෙන්වනු ලබන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ විසින්. ඉතින් ඔබ මේ පොළවේ විශාල උරුමයක අයිතිකාරයෙක්. ඒ නිසා අපි අද දවසේ බලන්නට යනවා රෝම 8 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වචනය. මක්නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එලිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටි. ඒ නිසා මේ උදෑසන කාලයේ ඔබ එලිදරව් කරගන්න මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මැවිල්ල බලන් ඉන්නවා උනන්දු ප්‍රාර්ථනාවෙන් ඔබ ඒවට කතා කරනකම්. මේ පොළවේ ඔබ වෙනුවෙන් මවා තිබෙන සියලුම උසස් දේවල්, යහපත් දේවල්, ඒ හැම දෙයක්ම බලන් ඉන්නවා ඔබ කතා කරනකම්. ඒ නිසා ඔබ විශ්වාස කරමින් ඇදහිල්ලෙන් ඔබ මැවිල්ලට කතා කරන්න. ඒ වගේම මේ පොළවේ ඔබ වෙනුවෙන් තියලා තිබෙනවා ඊටාම ආශිර්වාදමත් දේවල්. ඒවට ඔබ නිතරම කතා කරන්න. ඔබට දී තිබෙන පොරොන්දු ඔබ අරන් කතා කරන්න. මම ආශිර්වාද ලද්දේ. මම ආශිර්වාදයක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය. මම අතිශයින් ජයග්‍රාහිකේ. ඔබ දැනගන්න මේ උදෑසන ඔබ අතිශයින් ජයග්‍රාහික දේව පුත්‍රයෙක්. God bless you.